හෙළ සිනමාවේ රැජින මාල්නී ජීවිතෙන් සමුගෙන යනවා. ඒ ජීවිතුන් අතරේ එක තැනකදී ඇගෙන් ප්‍රශ්නයක් අහනවා විජය ඔබ සමග විවාහ වුණා නම්. ඇය කියනවා මගේ ජීවිතෙත් විජයගේ ජීවිතෙත් සම්පූර්ණ මේ වෙන දේවල් වලින් වෙනස් වෙන්න තිබුණා කියලා. ඇය බොහොම ලෙන්ගතුව කිසිම වෛරයකින් තොරව ඒ අදහස් පළ කරනවා. මාල්නී විවාහ කරගන්න සියලු දේවල් වෙන් කරගෙන නැකත් බල්ලා දින වෙන් කරලා පල්ලියේ දින වෙලාවල් වෙන් කරලා තියද්දි තමයි විජයට මාල්නීව මගේ හැරෙන්නේ. මාල්නී කියනවා මට විජයව මගේ හැරුණා කියලා. ඊට පස්සේ තමයි විජේ චන්ද්‍රිකාව විවිධ සාධකත් එක්ක විවාහ කරගන්නේ. විවාහ වෙලා කියලා පුවත්පතක නිවේදනය දැක්කහම මාල්නී පැය ගණනාවක් රූගත කිරීම වලින් එහා පැත්තට ගිහිල්ලා වාහනයකට වෙලා තමන්ගේ දැනුණු පීඩාව පිට කරා කියලා රවින්ද්‍ර රන්දෙනි කියනවා. මට කියන්න ඕන නැති මෙච්චරයි. ආදරය කියන්නේ හදවත පතුලේ ඇට මිදුන් නහර අතරින් එන සැබෑ ප්‍රේමයක් නම් ඒ වෙනුවෙන් කැපකිරීම දරා ගැනීම ඉවසා ගැනීම නිසා කිසිම වෙලාවක පරිගැනීම සහ වෛරයක් නැහැ කියන එක සමාජය අපි තේරුම් ගන්නට ඕන. මාල්නී කවදාවත් විජයට වෛර කරේ නැහැ. අද මාල්නීගේ දේහය ළඟ චන්ද්‍රිකා අවසන් බුහුමන් දක්වනවා. ජීවිතය හරි පුදුමයි. අපි ආදරය කියන්නේ හදවත ඇතුළේ නැගිච්ච සැබෑ පරිත්‍යාගයක්. ඒක එදා වලගම්බා රජුරෝ සෝමාදේවිය දාගෙන සතුරන් එක්ක පැනලා යන වෙලාව උපු කරපු ආදරය අද විජේ මාල්නීගේ කතාවේ වර්තමානයේදී උප වෙනවා. ආදරය කියන්නේ සැබවින්ම බෝධියෙන්මට බෝකොලක්සේ පවිත්‍රයි.